සුබ දවසක් මගේ යාළුවන්ට. අදත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම ගෙනාපු මේ ලස්සන ෆිල්ම් එක තමයි 2025 අලුතින්ම නිකුත් වුණු සල්මන් ඛාන් හා රශ්මිකා මන්දනා රංගනයෙන් දායකත්වයේ සපයන සිකන්දර්. මේ ෆිල්ම් එක එක්තරා රජෙක් පිළිබඳ කතාවක්. ඒත් මේ කතාව මිනිසුන්ගේ හදවත් දිනාගත් වර්තමාන රජෙක් පිළිබඳ කතා පුවතක්. චිත්‍රපටය ආරම්භ වෙන්නේ එක්තරා ගුවන් යානයකින්. එම ගුවන් යානයේ කාන්තාවක් හා එයාගේ පුතා ගමන් කිරීමට සූදානම් වෙ සිටිනවා. එම කොටසට එක්තරා පුද්ගලයෙක් ඇතුල් වෙනවා. ඔහු ප්‍රධාන කියන ඇමතිතුමාගේ පුතා වන අර්ජුන්. ඔහු රාජ්කෝට් බලා ගමන් කිරීමට ගුවන් යානයට ගොඩ වෙන්නේ. අර්ජුන් දකිනවා මේ කාන්තාව. ඔහු ටික වෙලාවක් ඈ දෙස බලා සිටා ඔය කොහෙදී හරි දැකලා තියෙනවා කියලා විමසනවා. අර්ජුන් අහනවා නිලියක්ද කියලා. ඇය නැහැ කියනවා. YouTuber කෙනෙක්ද කියලා අහනවා. ඇය නැහැ කියනවා. අර්ජුන් ඇයගේ ෆොටෝ එකක් අරගෙන ඇය ගැන හොයන්න ගන්නවා. ඇත්තටම ඇය හිටපු නිලි චිත්‍රපට නිලියක්. ඇයගේ පුතා වොෂ්රූම් එකට යාමට අවශ්‍ය බව පවසා තනියම එතනට යනවා. අර්ජුන් අර කාන්තාව වීඩියෝ එකක් ඇයට පෙන්වනවා බිය ගන්නනවා. නැවත පැමිණි දරුවාව ළඟට අරගෙන වීඩියෝ එක පෙන්වනවා කියා බිය ගන්නනවා. එම කාන්තාව කියනවා තමා දැන් මේ සියලුම දේ අතහැර විවාහ වී හොඳ ජීවිතයක් ගත කරන නිසා කරදර කරන්න එපා කියලා. දරුවට නිින්ද ගිය වෙලේ කාන්තාව ළඟින් ඉඳ ගන්න අර්ජුන් ඇයට කරදර කරන්න හදනවා. මේ සියල්ලම නිහඬව බලාගෙන සිටින එක් පුද්ගලයෙක් අර්ජුන් ඇතුළු පිරිසට හොඳටම පහර දෙනවා. අර්ජුන් කියනවා කාන්තාවගේ කකුල් අල්ලලා සමාව ගන්න කියලා. ප්‍රධාන් කියන්නේ රටේ ප්‍රසිද්ධ ඇමති කෙනෙක්. ඔහුගේ පුතාට ප්ලේන් එකේදී පුද්ගලයෙක් පහර දුන්නා කියලා ඔහුට ආරංචි වෙනවා. ඔහු වීරුවෙන් සේවකයන්ට පහර දෙමින් අර්ජුන්ට සිදු වූ දේ විමසනවා. එතන සිටි අර්ජුන්ගේ මව කියනවා මොකක් හරි වැරදි වැඩක් කරන්න නැති කියලා. ඇමති ඇයවද එතනින් එලවා දමනවා. ඇමති ළඟ සේවකයෙකු කියනවා රාජ්කෝට් වල ප්‍රකාශ් කියලා පොලිස් නිලධාරියෙක් ඉන්නවා. ඔහුට කියලා පුතාට ගහපු පුද්ගලයාව හොයලා මරන්න කියලා. කතාව රාජ්කෝට් කියන ප්‍රදේශයට දිව යනවා. ප්‍රකාශ් කියන පොලිස් නිලධාරියාගෙන් සංජය රාජ්කෝට් කියන පුද්ගලයා ගැන සොයන්න ගන්නවා. ඔහු තමයි ඇමතිගේ පුතා වන අර්ජුන්ට පහර දුන් පුද්ගලයා. ඔහුගේ පහුගිය ෆයිල් අරගෙන බලනවා. ඔහුට විරුද්ධව පහුගිය අවුරුදු 5ට නඩු 42ක් විභාග වී තිබෙනවා. ඒත් කිසිම FIR එකක් නැහැ. ඇයි එහෙම කළේ කියලා පහළ නිලධාරියන් විමසනවා. පහළ නිලධාරියෙක් කියනවා ඒ ඊටා අමාරු වැඩක් කියලා. මේ වගේ මිනිස්සෙක්වත් අල්ලගන්න බැරිද කියා නිලධාරීන් පිරිසත් සමග සංජය රාජ්කෝට් අල්ලා ගැනීමට පිටත් වෙනවා. ඔහුගේ නිවසට ඇතුල් වන නිලධාරීන් පිරිස පුදුම වෙනවා ඔහු ජීවත් වන මාලිගාව දැකලා. ඔහු තමයි රාජ්කෝට් ප්‍රදේශයේ ජීවත් වන අන්තිම රජ. නිලධාරීන් පිරිස මාලිගාවට ඇතුල් වෙනවා. නිලධාරීන් මුණ ගැසීමට සංජය රාජ්කෝට්ගේ බිරිඳ වන රායින් සහීබා පැමිණෙනවා. ඇය සුරූපී කාන්තාවක්. බිරිඳ ඇවිත් කියනවා ඔයා එන්න කලින් පොලිසියෙන් පණිවිඩයක් ආවා ඔයා එනවා කියලා. රාණි සහීබා කියනවා ඔයා එන්න කලින් සංජය පොලිසියට ගියා ඔබතුමාව මුණ ගැහෙන්න කියලා. ඇය පොලිස් නිලධාරියන් විහිළුවට ගෙන කියනවා මේ සැරේවත් සංජීව අල්ලගන්න නැත්නම් කාගේ හරි මූණක් පොඩි කරනවා. පොලිස් නිලධාරීන් නැවත යන්න සැරසෙන විට රාණි සහීබා කියනවා පොලිස් ජීප් එකේ ආරක්ෂිත නැති නිසා අපේ වාහනයක යන්න කියලා. නිලධාරීන් ඇතුළු පිරිස එළියට යන විට මාලිගාව ගම්වාසීන්ගෙන් වට කරගෙන පොලිස් රථ සියල්ලම විනාශ කරලා පොලිස් නිලධාරීන් සංජයගේ වාහනයකින් නැවත පොලිසිය බලා යනවා. පොලිසිය යන විට මුළු පොලිසියම සෙනඟ වට කරගෙන පොලිසිය ඉහළ සියලුම නිලධාරීන් ඇවිල්ලා සංජයගේ මේ ප්‍රශ්නේ සොයා බලන්න. ඒත් ඉහළ නිලධාරීන් ප්‍රකාශ්ට කියනවා අපට සංජයව අත්අඩංගුවට ගන්න බෑ. කරුණාකරලා ඌව අතාරින්න කියලා. සංජය නැවත මාලිගාවට යනවා. රාණි සහීබාගෙන් ප්‍රකාශ්ට කෝල් එකක් එනවා. ඇය ඉන්නකන් සංජයට අතක්වත් තියන්න බෑ කියා ඇය ප්‍රකාශ්ට තර්ජනය කරනවා. සංජය හා රාණි සහීබා ගමේ මගුල් උත්සවයකට සහභාගී වෙනවා. දෙන්න හරි සතුටින් මේ මගුල් උත්සවයේ වැඩ කටයුතු සිදු කරනවා. මේ දෙස පොලිස් නිලධාරීන් ප්‍රකාශ් බලාගෙන ඉන්නවා. ඔහු තව නිලධාරියෙකුන් අහනවා මිනිස්සු ඇයි මෙච්චර සංජයට ආදරය කියලා. ඔහු කියනවා සංජය මේ ගමේ මිනිසුන්ට ගොඩක් උදව් කරලා තියෙනවා. ගමට විදුලිය අරන් දීලා තියෙනවා. ඉස්පිරිතාල පාසල් ඉදි කරලා දීලා තියෙනවා. ඒ නිසා මිනිස්සු ගොඩක් ආදරේ. සංජය කියන්නේ මෙහි රාජා. හදිසියෙම රාණි සහීබාට කෝල් එකක් එනවා. පොලිස් නිලධාරියෙකුගෙන් සංජයගේ ජීවිතයට අනතුරක් තියෙනවා. මැරියෝ පිරිසක් ඔහුට පහර දෙන්න මග රැකගෙන ඉන්නවා. සංජය ආරක්ෂකයන්ට මගුල් ගෙදර විනෝද වෙන්න කියා රාණි සහීබා සමග ගෙදර එන්න පිටත් වෙනවා. ඒ අතරතුර රාණි සහීබා කාට හෝ කෙටි පණිවිඩ වගේක් යවනවා. සංජය රාණි සහීබාට කියනවා මාන්සි නම් නිදාගන්න කියලා. දුම්රිය හරස් මාර්ගයකින් වාහනේ නතර කරන විට මැර පිරිසක් සංජයට පහර දෙනවා. සංජය රාණි සහීබා අවදි වේවයි සිතා ඊට අමාරුවෙන් මැර පිරිසට පහර දෙනවා. ඒත් රාණි සහීබා නිදි වගේ හිටියට හැමදේම බලාගෙන ඉන්නවා. සංජය මැරයන්ට හොඳටම පහර දෙනවා. ඒ සමගම අවිගත් මැර පිරිසක් සංජයට වෙඩි තැබීමට සැරසෙන විට ගමේ අවිගත් පිරිසක් සංජීව ආරක්ෂා කිරීමට එතනට පැමිණෙනවා. රාණි සහීබාගේ කෙටි පණිවිඩය තමයි මේ හැමෝම ඇවිල්ලා ඉන්නේ. බිය වූ මැර පිරිස එතනින් පැන ගන්නවා.
රාණි සහිබා සංජයට ගොඩක් ආදරෙයි. ඔහු වයසින් වැඩි වුවත් රාණි සහිබා ඔහුත් සමග ආදරයෙන් කාලය ගත කළා. සංජය ඔහුට විවාහ සංවත්සරයේ රාණි සහිබාට පුදුම හිතෙන තෑග්ගක් දෙනවා. ප්‍රධාන ඇමතුමාගේ පුතා වන අර්ජුන්ගේ උපන්දින උත්සවයේ ජයටම ගන්නවා. සෝෂල් මීඩියා වලට ඔහුට හොඳට පිළිගැනීමක් තියෙනවා. ඒත් හදිසියෙම අර්ජුන් ප්ලේන් එකේදී කාන්තාවක් ඉදිරියේ වැඳ වැටි සමාව ගන්න වීඩියෝ එකක් සමාජ මාධ්‍යවල ෂෙයා වෙන්න ගන්නවා. ඔහු වියරුවෙන් කෑ ගහනවා. රාණි සහිබා දැනගන්නවා තමන්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. මේ සතුටු හිතෙන ආරංචිය සංජයට කියන්න යන විට එළියේ කවුරුන්නෝ කෑ ගහන සද්දයක් ඇහෙනවා. ගේ ඉදිරිපස කෑගහපු පුද්ගලයා සංජය ඉදිරියේ හඬා වැටෙනවා තමන් අතින් වරදක් වුණා කියලා. කී සතියේ මිනිස්සෙක් ගල්වලට ඇවිත් පුපුරා ද්‍රව්‍ය කිලෝ 50ක් ඉල්ලුවා එයාගේ ගල්වලේ බිස්නස් එකක් තියෙනවා කියලා. සල්ලි තණ්හාව නිසා මම එයාට ඒක දුන්නා. ඒ වෙලාව සංජයට මතක් වෙනවා පංජාබ් වල ත්‍රස්ස ප්‍රහාරයක් සිදු වුණ එක. එම ප්‍රහාරයට පුපුරා ද්‍රව්‍ය දුන්නේ උඹ නේද කියලා සංජය හොඳටම කේන්ති ගිහින් රමේෂ්ට ගහනවා. පොලිස් නිලධාරියෙක් රාණි සහිබට කෝල් එකක් එනවා. පංජාබ් වල සත්සවාදී ප්‍රහාරයට මැනේජර් රමේෂ්ගේ සාක්ෂිය ගොඩක් වැදගත්. මේ වෙලාවේ රමේෂ් මරන්න පිරිසක් ලෑස්ති වෙනවා. රමේෂ් මැරුණොත් රස්ස ප්‍රහාරයට සංජය තමයි යහුවෙන්නේ. මේ අතරතුර රමේෂ් මරන්න ගල්වලට මැර පිරිසක් එනවා. සංජය පිරිස සමග ගල්වලට යනවා. මේ පිටුපසින් රාණි සහිබද ගල්වල දෙසට යනවා. සංජය මැනේජර් මැරීමට මැරයන්ට පහර දෙනවා. එක මැරයෙක් එතන තිබු පුපුරද්‍රව්‍ය වගේකට ගිනි තියනවා. මේ දුටු රාණි සහිබා සංජයට හයියෙන් කෑ ගහනවා. එතනට සංජය එනවා සමගම එම කොටස පුපුරා යනවා. සංජය මැනේජර් දමාගෙන ඔහු අරගෙන යනවා. ඒත් රාණි සහිබාට පිපුරුම නිසා දරුණු තුවාල සිදු වෙනවා. ඇයි ඉවසගෙන වාහනයට ගොඩ වෙනවා. සංජය යන වෙලාවේ රාණි සහිබා පණිවිඩයක් යවනවා ඇයට යමක් කීමට තියෙනවා කියලා. සංජය ඒ වෙලාවේ කෝල් කරන්නම් කියා මැනේජර් දමාගෙන වෙනත් නිවසක් බලා පිටත් වෙනවා. ඇඟට වැදුණු ගල්කත් පතුරු කැබැල්ල නිසා රාණි සහිබා රෝහල්ගත කරනවා. සංජය සේවකයෙකුගෙන් විමසනවා රාණි සහිබා ගෙදර ගියාද කියලා. ඒත් ඔහු සංජයට කියනවා ඇය රෝහල්ගත කළා කියලා. රාණි සහිබා ඉතා අසාධ්‍ය තාත්වයෙන් පසු වෙනවා. සංජය මැනේජර් හෙට උසාවියට ඉදිරිපත් කිරීමට ඔහු ආරක්ෂා කරනවා. රාණි සහිබාගේ තත්ත්වය නරක අතට හැරෙනවා. සංජය හා මැනේජර් නඩුකාරතුමා මුණ ගැසී සියලු දේ කියනවා. සංජය එම වරදින් නිදහස් වෙනවා. ඒත් ඒ අතරතුර රාණි සහිබා මිය යනවා. සංජය ඉක්මනින් රෝහලට එනවා. ඒ වන විටත් ඇය මිය ගිහින්. ඔහු රෝහලේ හඬා වැටෙනවා. රාණි සහිබා මවක් වෙන්න යනවා කියලා සංජයට කෙටි පණිවිඩයක් යොමු කරලා තිබුණේ. සේවිකාවක් පැමිණ සංජය ඒ පෙන්නනවා. දරාගත නොහැකි කම්පනයක් ඔහුට ඇති වෙනවා. සංජය ඇගේ අවසන් කටයුතු සිදු කරනවා. මිය යාමට පෙර ඇගේ අවයව දන් දීලා තිබුණේ. ඇගේ අවසන් මොහොතේ ඇය ළඟ නොසිටිය එකට සංජය තමාටම වරද පටව ගන්නවා. තමාගේ වංශය ඉදිරියට ගෙනියන්න කෙනෙකු නැති එකට කනගාටු වෙනවා. සංජය රාණි සහිබාගේ අවයව බද්ධ කළ පිරිස ගැන දොස්තරගෙන් අසා දැනගන්නවා. ඔහු එම් පිරිස සොයාගෙන මුම්බායි බලා පිටත් වෙනවා. මුම්බායි පැමිණි පිරිස ටැක්සියකින් ගමන් කරනවා. මේ ටැක්සි ඩ්‍රයිවර් හරිම විනෝදජනකයි. සංජය මුවින් කලකට පසු සීන් සිනාවක් එනවා. ඩ්‍රයිවර්ගේ අතට විශාල මුදලක් ලබා දීලා රාණි සහිබාගේ පෙනාලු බද්ධ කළ කමර්දීන් හොයාගෙන යනවා. කමර්දීන් කියන්නේ අනාථ දරුවෙක්. මුඩුක්කුවක ජීවත් වෙන ඔහු ප්‍රියමනාප දරුවෙක්. සංජය හා එකතු වන ඔහු තමන්ගේ යාළුවන් සමග සංජයත් එක්ක විනෝද වෙන්න පිටත් වෙනවා. සංජය මේ පිරිසට කෑම බීම ඇඳුම් ආදී අරන් දෙනවා. සංජය දකිනවා මේ මුඩුක්කුව කුණු කන්දකින් පිරුණු තැනක්. හැමතැනම එකතු වන කුණු මෙතනට ගෙනත් පුච්චනවා. මේ මුඩුක්කුවෙන් ගොඩක් පිරිසට පෙනහළු ආශ්‍රිත රෝග හැදිලා තියෙන්නේ. මේ තැන විරත් බක්ෂි කියන පුද්ගලයාට තමයි අයිති. සංජය තම සේවකයෙකුට කියනවා විරත් බක්ෂිට සල්ලි දීලා මේ මුඩුක්කුව සල්ලි වලට ගන්න කියලා. සංජය නැවත යනවා රාණි සහිබාගේ ඇස් දෙක ලබා දුන්න කෙනා සොයාගෙන. ඔවුන් බලෙන් වගේ ගෙට ඇතුල් වෙනවා. සංජය දකිනවා රාණි සහිබාගේ ඇස් දෙක දන් දීපු ලස්සන කාන්තාවක්. ගෙදර අය හිතන් ඉන්නේ ඇස් දෙක බද්ධ කරන්න ඔපරේෂන් එකට සල්ලි දුන්න මාමගේ පුතා ඇවිත් කියලා. මේ ගෙදර ගංගට තමයි මේ ඇස් දෙක බද්ධ කරලා තියෙන්නේ. ඇය මේ ගෙදර ලේලි. මේ මාමණ්ඩි ගොඩක් සැරපරුස කෙනෙක්. සංජය මේ නිවසින් ඉක්මනට යනවා. සංජය රාණි සහිබාගේ හදවත බද්ධ කළ දරුවා සොයාගෙන යනවා. ඒ යන විටත් ඇය මේ දෙමින් හිටියේ. සංජය පූජකයෙකු ලෙස වෙස්වලාගෙන ඇතුළට යනවා. ඇතුළට ගිහින් රාණි සහිබාගේ හදවත ගැහෙන විදිය බලාගෙන ඉන්නවා. ඕ පිටරට ඉන්න දක්ෂ වෛද්‍යවරුන්ට මේ විස්තර කියනවා. ඩොක්ටර් ජෝන්ගේ මඟ පෙන්වීම තවත් වෛද්‍යවරු කණ්ඩායමක් ඇවිත් ඇයගේ ජීවිතය බේර ගන්නවා. මුම්බායි නගරයේ මැද ප්‍රධාන ඇමතිතුමාගේ රැලියක් පැවැත්වෙනවා. ඔහු එම රැස්වීමේදී පුතාගේ වීඩියෝ එක AI තාක්ෂණයෙන් සිදු කළ එකක් කියලා අර්ජුන්ගේ වරද නිවැරදි කරනවා. එතනින් ගමන් කරන සංජය දකිනවා ප්‍රධාන ඇමතිතුමා වේදිකාවක කතා කරනවා. එතන කලකෝහලයක් ඇති වෙනවා. එක් පොලිස් නිලධාරියෙක් දකිනවා සංජය ටැක්සි එකේ ඉන්නවා. ඔහු එම පුවත අර්ජුන්ට කියනවා. ඒ අතරතුර ප්‍රකාශ කරන අර්ජුන්ට ඇමතුමක් එනවා. සංජය රාජ්කෝට්ගේ ෆෝන් එක ට්‍රැක් කර ඇති නිසා ඔහු දැන් ඉන්නේ මුම්බායි වල කියලා. ඇමතුමා විශාල තිරයකින් දකිනවා සංජය ටැක්සි එකේ ඉන්නවා. ඔහු පුතාට කියනවා සංජයව අල්ලගන්න කියලා.
අර්ජුන් එතනට එන විට සංජය ටැක්සියෙන් එතනින් පැන ගන්නවා. ඔහු පසුපසින් අර්ජුන පිරිසක් සමග පන්නනවා. සංජය ටැක්සියේ රියදුරු අසුනේ වාඩි වී ඒ පදවනවා. අර්ජුන් පෙට්‍රල් බෝම්බ ටැක්සිය දෙසට විසි කරනවා. හදිසියෙම එක් බෝම්බයක් කාර් එක ඇතුළට පිපිරී අර්ජුන් මිය යනවා. මේ පුවතින් ඇමතුමා ඇතුළු පිරිස සංජයව හොයන්න ගන්නවා. ප්‍රකාශ් සංජයගේ නිවසට ගොස් දැනගන්නවා සංජය මුම්බයි ගියේ රාණි සහීබගේ අවයව දන් දුන්න අය බලන්න කියලා. සංජය නැවත රාජ්කෝට් බලා පිටත් වන විට ඔහුට ඇමතුමාගෙන් කෝල් එකක් එනවා. ප්‍රකාශ ඒ වන විට අවයව බද්ධ කළ අය ගැන ඇමතුමාට කියලා. ඇමතුමා කියනවා උන් හොයාගෙන මරනවා කියලා. සංජය කෝච්චිය නවත්තනවා. නැවත මුම්බයි බලා පිටත් වෙනවා. සංජය කමර්දීන් ඉන්න මුඩුක්කුවට යන විට තවමත් එතෙන්ට කුණු ගෙනත් දමනවා. සංජය එම පිරිසට පහර දෙනවා. ඇමතුමා පොලිසිය ඉහළ නිලධාරීන් මුණ ගැසී සංජය රාජ්කෝට් කොහොම හරි අල්ලගන්න කියලා කියනවා. ඔහුගේ ෆොටෝ එක හැම මීඩියා එකටම දීලා ඌ හැමතැනම හොයනවා. සංජය යනවා රාණි සහීබගේ ඇස් දෙක දන් දුන්න ගෙදරට ගිහින් ඇත්ත විස්තරය ලොකු පුතාට කියනවා. පුතා සංජය ගැන පැහැදෙනවා. බිරිඳ නැති වුණ එකට දුකෙන් ඉන්නේ කියලා තේරුම් ගන්නවා. ගංගා රැකියාවක් කරන එකට ඇයගේ මාමණ්ඩි කැමති නෑ. ඒ නිසා ඇයව ගෙදරින් එලවලා සංජය ගංගාවත් එක්ක නැවත ඇය ජීවත් වන නිවසට යනවා. මේ නපුරු මාමණ්ඩි ඇය නැවත රැකියාවක් නොකරනවා කියා පොරොන්දු කරවාගෙන නැවත ගෙදරට ගන්නවා. ඒ සංජය නැවත ගෙදර ආපු එකකට කැමති නැහැ. පුතා කියනවා මේ මගේ යාළුවෙක් ඒකයි ආයෙත් එක්කන්න ආවේ කියලා. සංජය නැවත යන්න පිටත් වන විට ගංගා පපඩම් වගේක් ගෙනත් දෙනවා බිරිඳට ගිහින් දෙන්න කියලා. ඒත් ඇය දන්නේ නැහැ බිරිඳගේ ඇස් දෙක ගංගාට දීලා ඇය මිය ගිහින් කියලා. නිෂා කියන්නේ සංජය බේරගත්ත රාණි සහීබගේ හදවත දන් දුන්නු ළමයා. නිෂාගේ පෙම්වතා ඇයව අතහැර දමලා. ඒ නිසා ගොඩක් දුකෙන් තමයි නිෂා කාලය ගත කළේ. සංජය යනවා පෙම්වතා මුණ ගැසීමට. ඔහුට තේරුම් කිරීමට උත්සාහ කළත් ඔහු කිසි දෙයක් තේරුම් ගන්නේ නැහැ. අවසානයේ සංජය එතන සිට සියලු දෙනාටම පහර දෙනවා. ටැක්සි ඩ්‍රයිවර්ගෙන් කෝල් එකක් එනවා පිටරට පුද්ගලයෙක්ගෙන්. එදා සංජයට හම්බුණු පපඩම් එම පුද්ගලයාට යවලා. ඔහු කියන එම පපඩම් හරිම රසයි කියලා. ඇමතිතුමා ගල්වලේ මැනේජර් වන රමේෂ්ව අල්ලගෙන ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ සංජය රාගෞට් කියා පාපෝච්චාරණය කරගෙන ඔහුව මරා දමනවා. පොලිසිය ත්‍රස්තවාද ප්‍රහාරයට පුපුරද්‍රව්‍ය ලබා දුන් වරදට සංජයව අත්අඩංගුවට ගන්න හොයනවා. සංජය ඇතුළු පිරිසගේ ඡායාරූප හැම පොලිසියටම යවලා හොයන්න ගන්නවා. හොයලා දෙන කෙනෙකුට ඇමතිතුමා රුපියල් කෝටියක් ලබා දෙනවා කියලා ප්‍රචාරය යවනවා. සංජය යනවා ප්‍රකාශ් කියන පොලිස් නිලධාරියාගේ නිවසට. ඇමතිතුමාට වැඩ කරන එකට ඔහුට පහර දෙනවා. ඒ වෙලාවේ ඔහුගේ බිරිඳයි පුතයි එතනට එනවා. සංජය ඔහුට ඇත්ත තේරුම් කර දී අවංකව වැඩ කරන්න කියා එතනින් යනවා. සංජය යනවා මුඩුක්කුව කුණු ගිහින් දමන විරාත් බක්සි මුණ ගැසීමට. ඔහුට කන්ටේනරයක් පෙරෙන්න මුදල් ලබා දී එම මුඩුක්කු ප්‍රදේශය සල්ලි වලට ගන්නවා. සියලුම කුණු එතනින් ඉවත් කරනවා. සංජය නිසා ගංගට ඇමරිකාවෙන් පපඩම් ඕඩරයක් ඇවිල්ලා ගෙදර හැමෝම හේනුවෙන් මහන්සි වෙනවා. මේ ගෙදර ඉන්න පොඩි ළමයි පවා සීයා එක්ක තරහයි. සංජය මේ සියලු දෙනාම එකතු කරනවා. ගංගාගේ මාමණ්ඩිට හැම දෙයක්ම තේරුම් කරලා හොඳ මිනිස්සෙක් කරනවා. ප්‍රකාශ් රාණි සහීබා අවයව ලබාගත් අයගේ විස්තර ඇමතිතුමාට දෙනවා. දිනක් ගංගාගේ සමියා පොලිසිය ඉන්න වෙලාවක දකිනවා සංජයගේ ෆොටෝ එකක්. පොලිසිය ගහලා තියෙනවා. පංජාබ්වල ත්‍රස්තවාදී ප්‍රහාරයට සංජයව හොයනවා. ඔහු මේ විස්තරය ගෙදර ගිහින් හැමෝටම කියනවා. සංජය ත්‍රස්තවාදී කියා උණු හැමදෙනාම හිතනවා. මේ අතරතුර කමර්දීන්ගේ අසනීප තත්ත්වය වැඩි වෙනවා. එම් ප්‍රදේශයේ රෝහල් පහසුකම් නැති නිසා එහි සිටින සියලුම රෝගීන් වෙනත් රෝහල් වෙත යොමු කරනවා. මේ අතරතුර නිෂා හොයාගෙන ඔහුගේ පෙම්වතා එනවා. එක් සමගම ගංගාගේ ගෙදර ගංගාගේ මාමණ්ඩි ඔහුගේ ලොකු පුතාගෙන් අහනවා ඇයි සංජය වගේ ත්‍රස්තවාදියෙක් ගෙදරට එක්කන් ආවේ කියලා. නිෂා හොයාගෙන ආපු පෙම්වතා වළක්වාලන සංජය නිෂාගෙන් හොඳටම බැනුම් අහනවා. ගංගාගේ ගෙදර ලොකු පුතා සංජය කවුද කියා හැමෝටම තේරුම් කරනවා. ඔහු තමයි රාජ්කෝට්වල රාජා. විශාලතම රන්පතල් අයිතිකරු. අසරණ පවුල් දහස් ගණනකට උදව් කරන දෙවියෙක් වගේ මිනිසෙක්. නිෂා සංජයගෙන් අහනවා ඇයි හොස්පිටල් එකේ ඉඳන් අපි පස්සෙන් එන්නේ කියලා. නිෂාගේ තාත්තා කියනවා සංජයගේ බිරිඳගේ හදවත බද්ධ කරලා තියෙන්නේ ඔයාට කියලා. ඇය හඬා වැටි සංජයගෙන් සමාව ගන්නවා. මේ අතරතුර ඇමතුගේ පිරිස සංජයව හොයාගෙන ගංගාගේ නිවසට හා මුඩුක්කු ප්‍රදේශයට යනවා. සංජය කමර්දීන් සමග හොස්පිටල් එකේ ඉන්න වෙලාවේ එක් ගැහැණු ළමෙක් මේ විස්තරය Facebook එකේ ලයිව් පෙන්නනවා. මේ අතරතුර සංජය පිටරට දොස්තර කෙනෙක් ගෙන්නනවා කමර්දීන් සනීප කරන්න. ඔහු එයාපෝට් එකේට යනවා දොස්තරව එක්කන්න එන්න. ගංගා ඇතුළු පිරිස රෝහලට එනවා. ඇමතිතුමාගේ මැර පිරිස රෝහල වට කරනවා. සංජය ටැක්සියෙන් පාරේ යන්න බැරුව හිර වෙලා ඉන්නවා. එක් සංජයගේ ආරක්ෂකයෙක් ඔහුට කෝල් කරලා කියනවා මැරෙයින් රෝහල වට කරලා තියෙන්නේ කියලා. සංජය කියනවා මම එනකන් උන්න නතර කරගන්න කියලා. මැර පිරිස ගේට්ටුව කඩාගෙන ඇතුළු වෙනවා. සංජයගේ ආරක්ෂකයන් ඔහුන්ට පාර දෙන විට එම පිරිසද ප්‍රහාරයට ලක් වෙනවා. ආරක්ෂකයන් පිරිස හොඳටම ගුටි කනවා. මේ අතරතුර සංජය එතනට පැමිණෙනවා. ඇමතිතුමාගේ මැර පිරිසට එලව පහර දෙනවා. උන්ට හිතා ගන්නවත් බැරි විදියට පහර පිට පහර දෙනවා. මේ අතරතුර දොස්තර යාපොට් එකෙන් නතර කර ගන්නවා. සමාජ මාධ්‍යවල මේ විස්තරය යනවා. සංජය මිනිස්සු බේරගත්ත විදිය කමර්දීන්ගේ ඔපරේෂන් එකට පැමිණි දොස්තරව ඇමතුමාගේ කීමට ගුවන් තොටුපළේ නතර කරගෙන ඉන්න තැන හැම දෙයක්ම සමාජ මාධ්‍යවල සැරිසරනවා. පොලිසියෙන් එනවා සංජයව අත්අඩංගුවට ගන්න. සංජය ඇමතිව හොයාගෙන ගෙදරට යනවා. ගේට්ටුව කඩාගෙන ආරක්ෂකයන් පහර දී ඇතුළට යනවා. ඇතුළට ගොස් ඇමතුට කියනවා කමර්දීන්ගේ ඔපරේෂන් එක කොහොම හරි කරනවා කියලා. ඇමතුමා කියනවා උඹේ ගෑණිගේ අවයව තියෙන ඔක්කොම මරනවා මගේ පුතාගේ ආත්මයට සැනසීමක් ලැබෙන්න කියලා. සංජය ඇමතිට හොඳටම පහර දෙනවා. මේ අතරතුර කමර්දීන්ගේ ඔපරේෂන් එක සිදු කරනවා. ඔහුට එම ඔපරේෂන් එක
එකෙන් පසුව සුවාතට හැරෙනවා. ප්‍රකාශ ඇතුළු පිරිස පොලිස් නිලධාරීන් එනවා සංජීව අත්අඩංගුවට ගන්න. ප්‍රකාශ් කියනවා සංජය ඔයා හොඳ මිනිහෙක්. මේ හොස්පිටල් එකේ සිදුවුණු දේ හා අමුතුමාගේ නිවසේ සිදුවුණු සිදුවීම් නිසා අත්අඩංගුවට ගන්න වෙනවා කියලා. සංජයගේ අතට මාච්චු දමා එළියට අරගෙන එනවා. ඒත් ඔහුට එළියට එන්න හම්බ වෙන්නේ නැහැ. මුළු රෝහලම මිනිසුන්ගෙන් වට කරගෙන. ප්‍රකාශ් අහනවා ඇයි මේ රාජ්කොට් වල මිනිස්සු මෙහි ඇවිත් කියලා. එක් පුද්ගලයෙක් කියනවා මේ රාජ්කොට් වල මිනිස්සු නෙමෙයි. මේ මුම්බායි වල මිනිස්සු සංජය වෙනුවෙන් ඉදිරියට ආපු මිනිස්සු කියලා. ප්‍රකාශ් එතනින් යන්න යනවා. සංජයට එතන එකතු වූ පිරිසකින් අත්පොරසන්නාදේ හා ලැබෙනවා ඔහු කළ සියලුම පරිත්‍යාගවලට.